අපි ලංකාවේ ප්‍රොජෙක්ට්ස් 2000ක් කරලා තියෙනවා. ඒ වගේම අපි ඉන්දියාවට අපි මේක එක්ස්පෝර්ට්. ඒ වගේ ලෝකේ ගොඩක් රටවල් වලින් මේ ප්‍රොඩක්ට් එකට ලොකු ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. එක පැනල් එකක් අඩි 8යි අඩි 2 සයිස් එකෙන් තමයි එන්නේ. ඒ කියන්නේ එක පැනල් එකකින් බ්ලොක් ගල් 24ක් ආව වෙනවා කපරාරුත් වෙලා. කන්ස්ට්‍රක්ෂන් ස්පීඩ් එක කන්වෙන්ෂනල් මෙතඩ් එකකට වඩා 10 ගුණයක් ස්පීඩ් එක වැඩි. ඒකට අපේ පැනල් එක බ්ලොක් ගල් බිත්තියක් බැඳලා කපරාරු කරලා එන බරට වඩා 180ක් බර අඩුයි. ඒ කියන්නේ එළිය තියෙන රස්නේ ඇතුළට එන්නේ නැහැ. ඇතුළේ රස්නේ එළියට යන්නේත් නැහැ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවෙන නව වෙනස්කම්, නව තාක්ෂණික ක්‍රම සහ නව ද්‍රව්‍ය යොදාගෙන ඔබ දැනටමත් ඉදිකිරීමක් සිදු කරන කෙනෙක් නම්, එහෙමත් නැතිනම් අනාගතයේ සිහින නිවාසය, එහෙමත් නැතිනම් ගොඩනැගිල්ලක් ඉදි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් අද සිට අපත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද ඔබට වැදගත් වෙන, ඔබට වටිනා බොහෝ කරුණු කාරණා අපි සූදානම් මෙතෙන් පටන් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට. ඉතින් සාමාන්‍යයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන කතා කරද්දී අපි කාරණා දෙකකට කතා කරනවා. සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ නවීන ඉදිකිරීම් ක්ෂේත්‍රය කියලා. හැබැයි මේ අතරින් වඩාත් වැදගත් වෙන්නේ මොන ක්ෂේත්‍රයේද? අපි සූදානම් මෙන්න මේ සියලුම කාරණා ගැන කතා කරන්නට. ඔබට වාසිදායක වෙන්නේ මොන ඉදිකිරීම් ක්ෂේත්‍රයේද සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය කියලා කියන්නේ හරි පුළුල් මාතෘකාවක්. මේ මාතෘකාව සම්බන්ධයෙන් අපි සූදානම් ඔබට ඇති සියලුම ප්‍රශ්න ගැන කතා කරන්නට. ඉතින් අද මේ සියලුම කරුණු කාරණා ගැන කතා කරන්නට අපි ආරාධනා කරේ RBS ආයතනයේ ජාතික අලෙවි කළමනාකාරතුමන් වන ඉෂාන් මහතාට. ඉතින් ගෞරවයෙන් ඔබතුමාණන් පිළිගන්නවා. මම ඔබතුමාගෙන් ඉස්සෙල්ලාම අහන්න කැමතියි, සාමාන්‍යයෙන් අපි ඉදිකිරීමක් කරද්දී වර්තමානයේ නිවාසයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. ජනතාව මුහුණ පාන ප්‍රධානම ගැටලුව මොකක්ද? එහෙම නැත්නම් ප්‍රධානම අභියෝගය මොකක්ද කියලා අහුවත්. ඔබුදී ඇත්තරම කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඒක ඩොමෙස්ටික්ද කමර්ෂියල්ද කියලා නෑ. අපිට කොමන් ප්‍රශ්න වගේක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම ප්‍රශ්නේ තමයි ස්කිල් ලේබර් ෂෝටේජ් කියන එක. ඒ කියන්නේ අපිට කන්ස්ට්‍රක්ෂන් එකක් කරගන්න අවශ්‍ය ලේබර්ස්ලා හොයා ගැනීමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. ස්කිල් ලේබර් ෂෝටේජ් එකත් එක්ක අපිට එන දෙවැනි ප්‍රධානම ගැටලුව තමයි අපේ ප්‍රොජෙක්ට් ටයිම් ලයින් ඩ්‍රැග් වෙන එක. ඒ කියන්නේ අපිට කන්ස්ට්‍රක්ෂන් එක කරන්න යන ටයිම් එක ලොකු කාලයක් ගත වෙනවා. මොකද ස්කිල් ලේබර්ස් හොයාගන්න බෑ. එතකොට අන්ස්කිල් ලේබර්ස්ලා ආපුවාම මේක අපේ එෆිෂියන්සි එක අපිට ගන්න බැරි වෙනවා. එතකොට ප්‍රොජෙක්ට් ටයිම් එක ලොකු කාලෙකින් අපිට වැඩි වෙනවා. ප්‍රොජෙක්ට් ටයිම් ලයින් එක වැඩි වෙන එකේ තියෙන ඉම්පැක්ට් එක, කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි අපි හිතන්නකො ලංකාව කියන්නේ පොඩි ආර්ථිකයක් තියෙන රටක්. එතකොට ලෝකයේ ආර්ථිකයත් එක්ක අපි ලංකාවේ ආර්ථිකය ගත්තොත් ලෝකයේ ආර්ථිකය වෙන පොඩි දෙයක් හරි ලංකාවට ලොකු බලපෑමක් ඇති කරනවා. හොඳම උදාහරණයක් විදිහට අපි මේ ළඟදී ෆුවල් ප්‍රයිසස් වෙනස් වුණ එකත් එක්ක ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් මැටීරියල් වල ප්‍රයිසස් හැම එකක්ම වැඩි වුණා. එතකොට අපි කන්වෙන්ෂනල් මෙතඩ්ස් වලට අපි කන්ස්ට්‍රක්ෂන් එකක් කරද්දී ස්ටෙප්ස් ගොඩක් තියෙනවා. එතකොට මේ හැම ස්ටෙප් එකේම තියෙන කන්ස්ට්‍රක්ෂන් මැටීරියල් වල ප්‍රයිසස් වැඩි වෙනවා. වැඩි වෙනකොට අපේ ඕවරෝල් බජට් එක කියන එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අන්ස්කිල් ලේබර්ස්ලා, කියන්නේ අපිට ස්කිල් ලේබර්ස්ලා නැති වෙන එකත් එක්ක ක්වොලිටි කන්සිස්ටන්සි කියන එක අපේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ක්වොලිටි කන්සිස්ටන්සි එක සයිට් එකෙන් සයිට් එකට වෙනස් වෙන්න පුළුවන්. මොකද ලෝකේ තියෙන හොඳම ප්‍රොඩක්ට් එක අපි ගෙනාවත් වැඩක් නැහැ. ඒක ඉන්ස්ටෝල් කරන්න හරි කෙනෙක් නැත්තම්. ඒක අනිත් එක අපි ඉන්ස්ටෝල් කරන හියුමන්ස් අනේ. ඒතකොට හියුමන්ස්ලාගෙන් වෙන්න තියෙන එරර්ස් වැඩි වෙනවා. ඒතකොට ක්වොලිටි කන්සිස්ටන්සි කියන එක සයිට් එකෙන් සයිට් එකට, ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට වෙනස් විදිහකට තමයි එන්නේ. ඒ නිසා තමයි ගොඩක් කට්ටිය මොඩර්න්, ඒ කියන්නේ කන්වෙන්ෂනල් මෙතඩ්ස් වලින් ඉනොවේටිව් කන්ස්ට්‍රක්ෂන් මෙතඩ්ස් වලට shift වෙන්න බලන්නේ. ඒ කියන්නේ සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා ගොඩක් විකල්ප ක්‍රමවලට ගොඩක් දෙනෙක් උනන්දුවක් දක්වලා තියෙනවා. අනිවාර්යෙන්ම ලෝකේ පුරාම, ලංකාවේ විතරක් නෙමෙයි, කොහොමත් ලංකාවට වඩා ගොඩක් ඉස්සරහින් ලෝකේ ඉන්නේ. අපේ අසල්වැසි රට වුණත් ආසියාව, මිඩල් ඊස්ට්, මුළු ලෝකෙම හැමෝම අලුත් කන්ස්ට්‍රක්ෂන්, ඒ කියන්නේ ඉනොවේටිව් කන්ස්ට්‍රක්ෂන් මෙතඩ්ස් වලට තමයි යන්න බලන්නේ. මොකද කන්වෙන්ෂනල් කන්ස්ට්‍රක්ෂන් වලදී ගොඩක් පේන් පොයින්ට්ස් තියෙනවා. ඒක ලොකු හැසල් එකක්. ඒ කියන්නේ අපිට කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා කියන එක ලොකු හෙඩේක් එකක් විදිහට තමයි අපි හැමෝම දකින්නේ. ඒ නිසා හැමෝම දැන් බලන්නේ ඉනොවේටිව් කන්ස්ට්‍රක්ෂන් මෙතඩ්ස් වලට යන්න. වර්තමාන ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන කතා කරද්දී වියදම් කළමනාකරණය සහ කාර්යක්ෂමතාවය කියන දේ ඉතා වැදගත් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවානේ. ඒත් එක්කම මේ ගොඩනැගිල්ලක් හදද්දී හරි නිවහනක් හදද්දී හරි ගොඩනැගිල්ලේ බිත්ති සහ ඊට සම්බන්ධ පද්ධති කියලා කියන්නේ විශාල කාර්යභාරයක් සිදු කරන දෙයක්. මේ ගැන කතා කරද්දී මේ සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්‍රමය ගැන කතා කරද්දී දැන් නවීන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මේවට විකල්ප ක්‍රම අලුතින් බිහි වෙලා තියෙනවද? ඇති වෙලා තියෙනවද කියලා අහුවොත්. ඔව් බුද්ධි, ඇත්තටම දැන් කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට ඉනොවේටිව් ටෙක්නොලොජීස් අපි එකතු කරලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන ෆෝකස් එකක් ගිහිල්ලා තියෙනවා වෝල් කියන කම්පොනන්ට් එකට. ඒකට හේතුව තමයි
අපි හයිරයිස් බිල්ඩින් එකක් ගත්තත්, අපි කමර්ෂල් ප්‍රොජෙක්ට් එකක් ගත්තත්, අපි ඩොමෙස්ටික් ප්‍රොජෙක්ට් එකක් ගත්තත් වටේ කවර් කරන්න අපි පාවිච්චි කරන්නේ බිත්ති කියන කම්පෝනන්ට් එක. ඒ වගේම හයිරයිස් බිල්ඩින් එකකට ගියොත් එක්ස්ටර්නල් වෝල්, ඉන්ටර්නල් වෝල්, පාටිෂන් කියන හැම දෙයක්ම කරන්නේ බිත්ති වලින්. බිත්ති වලින් ලොකු බලපෑමක් දෙනවා මුළු බිල්ඩින් එකේ ඕවරෝල් පර්ෆෝමන්ස් එකට. එතකොට අපි ප්‍රධාන වශයෙන් අපි පළවෙනි සාධකයේ විදිහට ගත්තොත් බිත්තිය තියෙන බර. බිත්තිය තියෙන බරෙන් මුළු බිල්ඩින් එකේ බරට ලොකු දායකත්වයක් දෙනවා. එතකොට අපි ලයිට් වේට් සොලියුෂන් එකක් කියන එක ඉනොවේටිව් කන්ස්ට්‍රක්ෂන් සොලියුෂන්ස් වලින් දැන් හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි ෆයර් සේෆ්ටි එක කියන එක. ගිනි ප්‍රතිරෝධීතාවය කියන එක. කියන්නේ බිල්ඩින් එක ඇතුලේ ගින්නක් ඇති වුණොත් බිත්ති වලින් තමයි ඒක අනිත් කාමරයට යන්නේ නැතුව රඳවගෙන තියෙන්නේ. එතකොට අපි ඒකට ගොඩක් ફોකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි සවුන්ඩ් ඉන්සුලේෂන් කියන එක. අපි ඔඩිටෝරියම් එකක් ගත්තොත්, චැනලින් සෙන්ටර් එකක් ගත්තොත්, ස්කූල් එකක් ගත්තොත් එහා පැත්තේ සද්දේ මෙහා පැත්තට යන්න බෑ. ඒකටත් ලොකුම දායකත්වය දෙන්නේ බිත්ති කියන ෆැක්ටර් එක. අපි පාටිෂන් වෝල්ස් වලට ගත්තොත් අපි ක්වික්ලි එෆිෂියන්ට්ලි අපිට කරන්න පුළුවන් පාටිෂන් වෝල් එකක් කියන එකක් අපි හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ටයිම් එකයි මනි එකයි දෙකම අපිට වැඩිපුර වැය කරන්න වෙනවා. ඒ නිසාම තමයි ඇත්තටම අපි 2023 දී රයිනෝ ආයතනයෙන් RBS සිමෙන්ට් පැනල් කියලා කන්වෙන්ෂනල් මෙතඩ් එක රිවොලූෂනයිස් කරන්න පුළුවන් සිමෙන්ට් පැනල් එකක් අඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවටත් මේ වගේ සිමෙන්ට් පැනල් එකක් හඳුන්වලා දීම ඉතා වැදගත් පියවරක් විදිහට අපිට දකින්න පුළුවන්. මේ ගැන ටිකක් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ තාක්ෂණ ක්‍රමය මොකද්ද සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මොන වගේ පියවරක් ඉදිරියට අපිට ගන්න පුළුවන්ද මේ මගින් කියලා? ඔව් ඇත්තටම 2023 දී අපි මේ RBS සිමෙන්ට් පැනල් කියන එක ලංකාවට හඳුන්වලා දුන්නේ අපේ R&D ටීම් එක. ඒ කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ටීම් එක. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට ඒගොල්ලෝ රිසර්ච් කළේ කොරෝනා කාලෙදී ප්‍රොජෙක්ට් එකේ ප්‍රයිස් එක. ඒ කියන්නේ අපි දුන්නු BOQ එක නෙමෙයි ඉවර වෙද්දි තිබ්බේ. ඒක දෙගුණකින් තුන්ගුණයකින් වැඩි වුණා. ඒ නිසාම ගොඩාක් කොන්ට්‍රැක්ටර්ස්ලාට ඒගොල්ලන්ගේ ජීවිකාව කරගෙන යන්න බැරි වුණා. කන්ස්ට්‍රක්ෂන් කම්පැනි ගොඩාක් වැටුණා. ඒකට සොලියුෂන් එකක් විදිහට අපේ R&D ටීම් එක ලෝකේ මොනවද මේවට තියෙන සොලියුෂන්ස්, ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ටයිම් එක අඩු කරගන්න තියෙන සොලියුෂන්ස් මොනවද කියලා හොයද්දි තමයි EPS සිමෙන්ට් පැනල් සිස්ටම් එක ඒගොල්ලෝ හොයාගත්තේ. ඒකත් එක්ක තමයි ලංකාවට මේ RBS පැනල් කියන එක අඳුන්වලා දෙන්නේ. එතකොට මේක ප්‍රී-මේඩ් වෝල් සිස්ටම් එක. ඒ කියන්නේ කලින් නිපදවන ලද බිත්තියක්. එතකොට මේක හරිම ලේසියෙන් පහසුවෙන් අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ නිසාම තමයි ඉංජිනේරුවන් මේක ලංකාවට එනකන් බලාගෙන හිටියේ. ඇත්තටම ලංකාවට බලාපොරොත්තුෙන් හිටපු දෙයක් තමයි අපි ලංකාවට හඳුන්වලා දුන්නේ. හොඳයි. දැන් කරුණු කාරණා ගොඩක් අපිට කියවනේ. ඒ වගේම තවත් විශේෂ වාසි මොනවද කියලා හුවොත් එහෙම මොන වගේ දෙයක් තියෙන්නේ? ඇත්තටම කියනවා නම් මේ පැනල් එක ගත්තාම වාසි ගොඩක් ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ එක වාසියක් කියලා මේක ඉවර කරන්න බෑ. පැනල් එක මම මුලින් මේ විදිහට එකින් එක කියාගෙන යන්නම්. එක පැනල් එකක් අඩි 8යි අඩි 2 සයිස් එකෙන් තමයි එන්නේ. ඒ කියන්නේ එක පැනල් එකකින් බ්ලොක් ගල් 24ක් ආව වෙනවා කපරාරුත් වෙලා. කියන්නේ අපි එක පැනල් එකක් ගෙනල්ලා තිබ්බහම බ්ලොක් ගල් 24ක් බැඳලා කපරාරුත් වෙලා ඉවරයි. එතකොට කන්ස්ට්‍රක්ෂන් ස්පීඩ් එක කන්වෙන්ෂනල් මෙතඩ් එකකට වඩා 10 ගුණයක් ස්පීඩ් එක වැඩි. එතකොට පැනල් එකේ සයිස් එක අඩි 8යි අඩි 2 ආවට පැනල් එකේ බර ගොඩක් අඩුයි. මොකද අපි මේ පැනල් එක හදන්න EPS කියන මැටීරියල් එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට බර අඩු නිසා මේකේ හැන්ඩ්ලින් ලේසි. එතකොට අපිට ලේබර් කොස්ට් එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බර අඩු වෙනවත් එක්කම මම කලිනුත් ඔයාලට කිව්වා බිල්ඩින් එකක ඩෙඩ් ලෝඩ් එක. ඒ කියන්නේ ව්‍යුහේ බරට ලොකු කන්ට්‍රිබියුෂන් එකක් දෙනවා වෝල්ස් වලින් කියලා. එතකොට අපේ පැනල් එක බ්ලොක් ගල් බිත්තියක් බැඳලා කපරාරු කරලා එන බරට වඩා 80%ක් බර අඩුයි. එතකොට අපිට ස්ට්‍රක්චරල් කොස්ට් සේවින් එකකුත් මේ පැනල් එකෙන් ලබා ගන්න පුළුවන්. මම කිව්වා EPS මේ පැනල් එකට පාවිච්චි කරලා තියෙනවා. එක දෙයක් බර අඩු කරගන්න. අනිත් දේ තමයි EPS දාපුවාම හීට් ඉන්සුලේෂන් එක. ඒ කියන්නේ එළිය තියෙන රස්නේ ඇතුළට එන්නෙත් නැහැ. ඇතුලේ රස්නේ එළියට යන්නෙත් නැහැ. එතකොට රස්නේ අඩු වෙනවා කියන්නේ අපි දැනට මාකට් එකේ කන්වෙන්ෂනල් මෙතඩ්ස් වලින් අපි දන්නේ ගඩොලනේ සීතලම දේ කියලා. හැබැයි ඒකට වඩා දෙගුණයක් මේකේ තාප පරිවර්තකතාවය අඩුයි. හීට් ඉන්සුලේෂන් එක වැඩි. එතකොට බ්ලොක් ගලක් එක ගත්තොත් 3 ගුණයක් අපේ එකේ හීට් ඉන්සුලේෂන් එක වැඩි. ඒකේ තියෙන රිවර්ස් ඉෆෙක්ට් එක තමයි අපි මේ පැනල් එකෙන් බිත්ති 4ම හැදුවොත් 133ක එනර්ජි සේවින් එකක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මේ පැනල් එක තියෙන්නේ බිත්ති වලට විතරක් නෙමෙයි ඕනම ඒරියා එකකට කියන ඕනම ඇප්ලිකේෂන් එකකට. තාප් වලට, පාටිෂන්ස් වලට, හොටෙල්ස් වලට, අපාර්ට්මන්ට් වලට, විලාස් වලට
හැම තැනකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. ඒ වගේම කෙනෙක්ට හිතෙන්න පුළුවන් විශේෂයෙන් අපි මේ වගේ විකල්ප විසඳුම් ක්‍රම ගැන කතා කරද්දී සහ සිමෙන්ට් පැනල්ස් වගේ දෙයක් ගැන කතා කරද්දී භාවිතා කරන්න පුළුවන් වෙන්නේ විශාල පරිමාණයෙන් කරන ව්‍යාපෘති වලට විතරද? ඉන්ඩස්ට්‍රියල් ප්‍රොජෙක්ට්ස් වලට විතරද? එහෙම නැතිනම් වාණිජ ගොඩනැගිලි මේ වගේ දේවල් වලට විතරද කියලා. කෙනෙක් හිතනවා නම් නිවාසයක් ගොඩනගා ගන්න, එහෙම නැතිනම් කුඩා පරිමාණයේ මොනවාම හරි දෙයක් ගොඩනගා ගන්න හිතනවා නම් මේ වගේ දේවල් වලටත් මේක සුදුසුයිද කියලා අහුවොත්? ඇත්තරම් බුද්ධි මම මෙහෙම දෙයක් කියන්න. දැන් අපි මේ ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ ස්පෙસિෆයිඩ් එක මාකට් සෙග්මන්ට් එකකට නෙමෙයි. අපේ මේකේ සරලම ඇප්ලිකේෂන් එක තමයි බවුන්ඩරි වෝල් එක. ඒ කියන්නේ තාප්පයක්. ගෙදරක තාප්පයක් වුණත් මේකෙන් ඊටාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. එතකොට මේක කමර්ෂල් බිල්ඩින්ග්ස් වලට ගියාම මේකේ වාසි ගොඩක් තියෙනවා. ඇත්තටම මේක පාවිච්චි කරන්න බැරි තැනක් නැහැ. මම කලින් කිව්වා වගේ හොටෙල්ස් වලට, අපාර්ට්මන්ට් වලට, විලාස් වලට, වෙයාරහවුසස් වලට, ෆැක්ටරිස් වලට, ගෙදර තාප්පෙට, පාර්ටිෂන් වලට, ඒ වගේම ෆ්ලෝ එකටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ මේ පැනල් එකේ සයිස් එක ලොකු හින්දා අපිට හැන්ඩල් කරගන්න අමාරුයි කියලා. දැන් මේකට EPS දාලා තියෙන හින්දා මේකේ බර ගොඩක් අඩුයි. එතකොට සාමාන්‍ය ලේබර්ස්ලාගෙන් අපිට මෙකැනිකල් ඉක්විප්මන්ට්ස් කිසිම දෙයක් නැතුව, ඒ කියන්නේ අතින් උස්සගෙන ගිහිල්ලා පැනල් එක තියලා සාමාන්‍ය ගල් බිත්තියක් වගේ මේක හදාගන්න පුළුවන්. එතකොට මේක ඩොමෙස්ටික්ද, කමර්ෂියල්ද, ඉන්ඩස්ට්‍රියල්ද කියලා නෑ, ඕනම ක්ෂේත්‍රයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් ගොඩාක් දෙනෙක් හිතනවානේ වාසිය කියලා කිව්වට ඇත්තටම වාසියක් තියනවාද? ප්‍රතිලාභයි කියලා කිව්වට ඇත්තටම ප්‍රතිලාභයක් තියනවාද කියන කාරණාව මොකද්ද මේකේ තියෙන වාසිය? ඇත්තටම වාසිය කියන්නේ මෙහෙමයි. අපි කමර්ෂල් පැත්තට ගියොත් time is money. අපි ඩොමෙස්ටික් පැත්තට આવොත් time කියන්නේ පොඩ්ඩක් සෙන්සිටිව් දෙයක්. දැන් හිතන්නකෝ අපි අවුරුදු ගාණක් වැඩ කරලා මහන්සි වෙලා සල්ලි ගොඩක් හම්බ කරලා අපි ගෙයක් හදන්න ඊට වඩා කාලයක් අපි ගත කරනවා. එතකොට අපේ පැනල් එක ගත්තොත් ඉතාලම කෙටි කාලෙකින් ඇත්තටම අපි හදලා දෙන මාස දෙකෙන් ගෙයක්. ඒතර මාස දෙකෙන් ගෙයක් හදනවා කියන්නේ අපිට යන ලේබර් කොස්ට් එක අඩුයි. අපි සයිට් එක බලන්න යන ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක අඩුයි. සයිට් එකට මැටීරියල් ගේන ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක අඩුයි. ප්‍රයිස් ෆ්ලක්චුවේෂන් එකක් වුණත් ඒකේ තියෙන ඉම්පැක්ට් එක අඩුයි. ඒ ඩොමෙස්ටික් පැත්තට මම කිව්ව වාසි. කපරාරු කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේක පොටි ඇදලා විතරක් ෆිනිෂ් කරන්න පුළුවන්. එතකොට මේකට අවශ්‍ය වෙන රෝ මැටීරියල් ගොඩක් අඩුයි. කියන්නේ සිමෙන්ති භාවිතා වෙන ප්‍රමාණය වැලි ඇත්තටම භාවිතා වෙන්නෙම නැති තරම්. ඒතකොට අපිට රෝ මැටීරියල් යූසේජ් එක ගොඩක් අඩු වෙනවා. අනිත් එක තමයි වේස්ටේජ් කියන ෆැක්ටර් එක. අපේ පැනල් එක කඩලා නෙමෙයි ගන්නේ, කට් කරලා. කියන්නේ අවශ්‍ය තැන් වලට කට් කරලා. ඒතකොට වේස්ටේජ් කියන ෆැක්ටර් එකත් අපිට සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන්. ඒතකොට ඩොමෙස්ටික් මාකට් එක පැත්තට ගත්තොත් ওই විදිහේ වාසි ගොඩක් තියෙනවා. අපි කමර්ෂල් පැත්තට ගියොත් හිතන්න අපි මොකක් හරි ලෝන් එකක් දාලා හරි අපි එක්ස්පෙක්ටඩ් ඩෙඩ්ලයින් එකකට කන්ස්ට්‍රක්ෂන් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මම උදාහරණයක් විදිහට අපි මේ ළඟදිම ඉවර කරපු ශාෂා රෙස්ටොරන්ට් එක ගැන කියන්න. ඒගොල්ලෝ ශාෂා රෙස්ටොරන්ට් එක ඕපන් කරන්න හිතාගෙන හිටියේ තව මාස 4ක් ඉස්සරහට. හැබැයි ඒගොල්ලෝ දැන් මාස 4කට කලින් ඒක ඕපන් කරලා ෆන්ක්ෂන් උත් වෙනවා. එතකොට මම ඔයාගෙන් ඇහුවොත් ඒගොල්ලෝ කොච්චර ලාභයක් එතනින් උපයනවද කියලා. එයාලා මාස 4කින් ඕපන් කරන්න තිබ්බ මේ ෂොප් එක මාස 4ක් කලින් ඕපන් කරලා රෙවෙනියු ජෙනරේට් කරනවා. මම කියන්නේ රෙවෙනියු ජෙනරේෂන් එක විතරක්ම නෙමෙයි. පැනල් එක ලයිට් වේට්. එතකොට ස්ට්‍රක්චර් එකට එන කොස්ට් එක අඩු වෙනවා. එතකොට පැනල් එක ලේබර් ඩිපෙන්ඩන්සි එකක් නැහැ. මොකද මේක ඕනම ලේබර් කෙනෙක්ට, කියන්නේ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. අපි තාක්ෂණික සහාය දෙනවා. එතකොට අපිට හයි ලේබර් කොස්ට් එකක් යන්නේ නැහැ. ට්‍රාන්ස්පෝර්ට් එක අපි ගෙදරටම කරලා දෙනවා. එතකොට ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් නැහැ. එතකොට බ්ලොක් ගල් බැඳලා වේලිලා ඒවා වෙන ඩිලේස් මුකුත් නැහැ. මේ හැමදේම ගත්තොත් එහෙම අනිත් එක තව එකක් කියන්න ඕනේ එනර්ජි සේවින් කියන එක. දැන් හොටෙලියර්ස්ලට වගේ ගත්තොත් එහෙම අපේ පැනල් එකේ තියෙන එනර්ජි සේවින් එකෙන් ඒගොල්ලන්ට මේ බිත්ති වලට ගිය ගාන ආයෙ හොයාගන්න පුළුවන්. ඒතර ඕවරෝල් බැලුවොත් එහෙම මේක වාසි ගොඩක් සහ ගොඩාක් ලාභදායී ප්‍රොඩක්ට් එකක්. ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ටයිම් සේවින් සහ කොස්ට් සේවින් කියන දෙකම අපිට ලැබෙනවා. අනිවාර්යෙන්ම ඔව්. කොස්ට් සේවින් සහ ටයිම් සේවින් කියන දෙකම ගන්න. මම අර කලින් කිව්වා වගේ කන්ස්ට්‍රක්ෂන් වලදී සහ අපේ බිස්නස් වලදී ටයිම් කියන්නේ මනි. ඒ වගේම කතා කරන්න ඕනේ දෙයක් තමයි පාරිභෝගිකයින් අතර තියෙන වැරදි මත මොනවද මේ සම්බන්ධයෙන්? පාරිභෝගිකයින් අතර තියෙන ප්‍රධානම වැරදි මතය තමයි මේක ඉන්ස්ටෝල් කරන්න කවුරුත් හොයාගන්න බැරි වෙයි කියන එක. ඇත්තටම ඉන්ස්ටෝල් කරගන්නවා කියන එක මේක ලොකු දෙයක් නෙමෙයි. මේකේ ලොකු රොකට් සයන්ස් එකක් නැහැ. මේකේ හරිම සරල ටෙක්නොලොජි එකක් තියෙනවා. එතකොට අපේ පැත්තෙන් අපි ගරන්ට් කරනවා ඉන්න ඕනම බාස් කෙනෙක්ට අපි ට්‍රේන් කරනවා කියන එක. ඒ කියන්නේ අපේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් සයිට් එකට ගිහිල්ලා අපි සපෝට් එක දීලා අපි ට්‍රේන් කරලා අපි කියලා දෙනවා කොහොමද මේ RBS පැනල් ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ තියෙන ලංකාවේ කට්ටියගේ තියෙන ලොකු මානසිකත්වයක් තමයි බර අඩු නම් හයිය නැහැ කියන එක. ඇත්තට මේ ගොඩක් ඔය මේසන්ස් ලගේ ඔය ඒ ලේබර්ස් ලගේ
කට්ටියගේ තියෙන මතයක් තමයි. බර අඩු නම් හයිය නැහැ කියන එක. හැබැයි අපේ පැනල් එක අපි ටෙස්ටින්ම කරලා තියෙනවා 16කට වඩා. මේකේ ස්ට්‍රෙන්ත් එක හොඳටම තියෙනවා. මේකේ ශක්තිය හොඳටම තියෙන නිසා අපිට ෆ්ලෝ ස්ලැබ් එකකටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. තව ඇත්තටම මේ අපේ ජනතාවට තියෙන ප්‍රශ්නයක් තමයි RBS පැනල් එකට කන්ඩියුට් දාන්න පුළුවන්. ඒ කියන්නේ වයරින් වලදී පැනල් එක කපලා යවන්න ඕනේද නැත්නම් පිටින් යවන්න. මේක සාමාන්‍ය බිත්තියක් වගේම ග්‍රයින්ඩර් එකකින් කපලා ඒ ඉලෙක්ට්‍රිකල් ප්ලම්බින් ලයින්ස් මේක ඇතුළට දාලා වහන්න පුළුවන්. කිසිම කරදරයක් නැතුව සාමාන්‍ය බිත්තියකටත් වඩා පහසුවෙන් ඒක කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මොනවා හරි දෙයක් හැං කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇණයක් ගහලා බිත්තියේ මොනවා හරි දෙයක් එල්ලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක එල්ලන්න පුළුවන්. ඒ වගේම තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ පැනල් එකට ටයිල් අල්ලන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ පැනල් එකට ඩිරෙක්ට් ටයිල් අල්ලන්නත් පුළුවන්. ඒක ලොකු වාසියක් වෙනවා. තව මේක තාප් එකට පාවිච්චි කරද්දී එහා පැත්තේ ගින්නක් ගැහුවොත් මේක පුපුරන්න බලනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි හැම ටෙස්ට් එකක්ම කරලා තියෙනවා. ඒක ඔක්කොම බොරු මත අපි මේ පැනල් එකට ටෙස්ටිං විතරක් මම කලින් වගේ 16ක් කරලා තියෙනවා. ඒ වගේම දැන් ওই කාරණාවදී අහන්න ඕනේ මේ පැනල් එක තියෙන බිත්ති වලට විතරක්ද? ඇත්තටම අපි පටන් ගත්තේ බිත්ති වලින් තමයි. හැබැයි ඉවර වුණේ ගොඩාක් වෙනස් විදිහක. මේ පැනල් එක පාවිච්චි කරන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එකක් බවුන්ඩරි වෝල්ස්, ඒකත් වෝල්ස් වලට තමයි. අනිත් එක පාටිෂන් වෝල්ස්, ඒකත් වෝල්. එතකොට ඉන්ටර්නල් වෝල්, එක්ස්ටර්නල් වෝල්. එතකොට පාටිෂන් කියලා ගත්තාම අපිට දැනට කන්වෙන්ෂනල් මෙතඩ්ස් වලදී තියෙන පාටිෂන් වෝල්ස් ගොඩක් වෙට් ඒරියාස් වලට පාවිච්චි කරන්න බෑ. අපේ පැනල් එක ඩ්‍රයි ඒරියාස්, වෙට් ඒරියාස් කියන දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි රූෆ් එකක් විදිහටත්. ඒ කියන්නේ සෑන්ඩ්විච් රූෆ් එකක් විදිහටත් අපේ RBS පැනල් එක භාවිතා කරන්න පුළුවන්. අපේ කරපු ප්‍රොජෙක්ට්ස් තියෙනවා. අනිත් එක තමයි මේක ස්ලැබ් එකක් විදිහට. එලිවේටඩ් ස්ලැබ් එකක් විදිහට. දැනට ගොඩක් තියෙන කන්වෙන්ෂනල් මෙතඩ්ස් වලදී කාලය ගත වෙනවා. අපේ එකේ කාලය කියන එක උපරිමයෙන්ම ඔප්ටිමයිස් කරගන්න පුළුවන්. සහ වේට් එක. ස්ට්‍රක්චර් එකට එන වේට් එක සෑහෙන ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන් අපේ පැනල් එක ෆ්ලෝ එකට යූස් කරලා. හොඳයි මේ සියලුම කාරණාත් එක්ක දැන් විශ්වාසය කියලා කියන්නේ ගොඩක් වැදගත් දෙයක් නේ. පාරිභෝගිකයා ඔබ කෙරෙහි තිබෙන විශ්වාසයත් ඔබ පාරිභෝගිකයා කෙරෙහි තිබෙන විශ්වාසයත් ඉතාමත් වැදගත් කරුණක්. 2023 වගේ කාලයක ආරම්භ කරලා මේ වගේ වෙද්දී ප්‍රොජෙක්ට්ස් කොච්චරක් ඉවර කරලා තියෙනවද? එහෙම නැත්නම් කොච්චර දේවල් කරලා තියෙනවද පාරිභෝගිකයා වෙනුවෙන් කියලා අහුවොත්? ඔව් බුද්ධි. ඇත්තටම අපි ආඩම්බරෙන් කියන්න ඕනේ අපි ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ හැමතැනමත් ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා. දැනට ලංකාවේ විතරක් අපි 2000 ප්‍රොජෙක්ට්ස් වලට විතර අපි මැටීරියල් දීලා තියෙනවා. ඒකෙදි අපේ හොඳම දේ තමයි අපෙන් එකපාරක් ගත්ත කස්ටමර් කෙනෙක් ආයෙ අපෙන් බඩු ගන්නවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක හොඳයි කියන එක. අපි ලංකාවේ ප්‍රොජෙක්ට්ස් 2000ක් කරලා තියෙනවා. ඒ වගේම අපි ඉන්දියාවට අපි මේක එක්ස්පෝර්ට් කරනවා. එක්ස්පෝර්ට් කරලා දැනට ඉන්දියාවේ අපි ටච් හොටෙල් එක කරලා තියෙනවා. ඊපස්සේ අසාදි ආකිටෙක්ට් ස්කූල් කියලා කරලා තියෙනවා. ඒ වගේ ප්‍රොජෙක්ට්ස් ගොඩක් ඉන්දියාවල කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෝල්ඩිව්ස් වල සම්පූර්ණයෙන් තට්ටු 4ක බිල්ඩින් එකක් මාලේ සිටි එකේ අපි කරා. ඒක ඉන්ටර්නැෂනල් නර්සරි එක. ඒ වගේම අපි දැන් පාකිස්තාන් වලට මේ ප්‍රොඩක්ට් එක එක්ස්පෝර්ට් කරන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ඉරාක් වලින් ඉන්ක්වයරිස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ලෝකේ ගොඩක් රටවල් වලින් මේ ප්‍රොඩක්ට් එකට ලොකු ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ නම් ඇත්තටම අපිට මේ ප්‍රොඩක්ෂන් එක දී ගන්න බැරි තරම් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි අලුතෙන් තව ප්‍රොඩක්ෂන් ෆැසිලිටි එක එක්ස්පෑන්ඩ් කරන ප්‍රොජෙක්ට් එකකුත් අපි මේ දවස්වල කරගෙන යනවා. එතකොට ලංකාවේ මාකට් එක ගත්තොත් මම කියපු හැම ටයිප් එකකට හොටෙල්ස් වලට, අපාර්ට්මන්ට් වලට, විලාස් වලට, වෙයා හවුසස් වලට, ෆැක්ටරිස් වලට, පෝල්ට්‍රි කේජස් වලට ඒ හැම ඇප්ලිකේෂන් එකකටම අපි මේ ප්‍රොඩක්ට් එක දීලා තියෙනවා. ආයතනය විසින් පාරිභෝගිකයා කෙරෙහි කොතරම් විශ්වාසයක් තියෙනවාද කියන කාරණාවට ඒ දුන් පිළිතුර. ඉතින් ඒ වගේම අවසාන වශයෙන්ම අහන්න කැමතියි අද අපි ගොඩක් RBS සිමෙන්ට් පැනල්ස් ගැන කතා කරා විස්තර. ඒ වගේම කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ නිවාස සිහිනය සැබෑවක් කරගන්න එහෙම නැත්නම් වාණිජමය වශයෙන් ගොඩනැගිල්ලක් ඉදි කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අන්න ඒ වගේ කෙනෙක්ට ලබා දෙන්න සූදානම්ින් ඉන්න උපදෙස් මොකක්ද? ඇත්තටම අපි මුලින්ම බලන්න ඕනේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක. ක්වොලිටි එක නැත්තම් කිසිම දෙයක් වැඩක් නැහැ නේ. අනිත් එක අපි ප්‍රොඩක්ට් එකේ ඩියුරබිලිටි එක බලන්න ඕනේ. ඩියුරබිලිටි එකට අමතරව බලන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක හදන්නේ මොන වගේ රෙපියුටේෂන් එකක් තියෙන කම්පැනි එකකින්ද කියලා. ඒතර ඔය තුන එකතු වුණා නම් ක්වොලිටි කන්සිස්ටන්සි කියන එක අපිට නිකම්ම ගන්න පුළුවන්. හොඳයි. ඒ වගේම අහන්න ඕන දෙයක් තමයි නවීන ඉදිකිරීම ක්ෂේත්‍රය ගැන කතා කරද්දී ඉදිරියෙන්ම තියෙන විසඳුමක් විදිහට තමයි අපිට හඳුන්වලා දෙන්න පුළුවන් RBS සිමෙන්ට් පැනල් කියන දේ. එතකොට මෙන්න මේ දේ සම්බන්ධව උනන්දුවක් දක්වන කෙනෙක් ඒ දේ හා සම්බන්ධ වෙන්නේ කොහොමද? සහ සේවාව ගැන කතා කරද්දී කොයිතරම් කාලයක් ගන්නවද? හරි. මම කියන්නම් කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා.
එතකොට ඇත්තටම ලංකාව ඇතුළත ගත්තොත් හැම පළාතකටම මගේ එක නියෝජිතයෙක් මම දාලා ඉන්නවා. ඒ කියන්නේ මගේ සේල්ස් රෙප්‍රසන්ටේටිව් කෙනෙක් හැම පළාතකම ඉන්නවා. ඔයගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නම් අපේ ජෙනරල් ලයින් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. ජෙනරල් ලයින් එකට අපිට කෝල් එකක් දුන්නාම මේ අදාළ පළාතේ ඉන්න සේල්ස් රෙප්‍රසන්ටේටිව්ව සම්බන්ධ කරලා දෙනවා. එහෙමත් නැත්නම් අපේ Facebook page එක කියන්නේ social media platforms වලින් අපිට message එකක් දාන්න පුළුවන්. නැත්නම් WhatsApp වලින් අපිට message එකක් දාන්න පුළුවන්. Messenger වලින් message එකක් දාන්න පුළුවන්. ඒ ඔක්කොටම අපි reply එකක් විදිහට project එකේ තියෙන ඒරියා එකට අනුව අපේ අදාළ sales representative සම්බන්ධ කරලා දෙනවා. ඊටත් අමතරව ඕනනම් අපේ info@rbs කියන email එකට email එකක් දාන්න පුළුවන්. ඒ ඔක්කොගෙම අපිව මුලින් සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ වුණාට පස්සේ අපි කරන්නේ අපි කස්ටමර්ත් එක්ක කතා කරනවා. මොකද මේක අලුත් ප්‍රොඩක්ට් එකක්. කස්ටමර් දන්නෙත් නැහැ මොනවද මේක කොහොමද හදලා දෙන්නේ කොහොමද කරන්නේ කියලා. ඒ නිසා අපි මුලින්ම කරන්නේ එයාගේ ප්‍රොජෙක්ට් එකේ රික්වයර්මන්ට් එක අපි ඉස්සල්ලාම කතා කරනවා. ඒත් එක්ක අපි බලනවා මොන ටයිප් එකේ පැනල් එකක්ද මේකට හරියන්නේ කියලා අපි ඒක රෙකමන්ඩ් කරනවා. ඊට පස්සේ අපි කස්ටමර්ගේ ඩ්‍රෝවින් එක අපි අරගෙන ඒකට අදාළ පැනල් ටයිප් එක සහ පැනල් ක්වොන්ටිටි එකට අදාළ අපි කොටේෂන් එකක් අපි යාට ඉෂුව කරනවා. එයා ගාව කොටේෂන් එකක් දෙන්න ඩ්‍රෝවින් එකක් නැත්නම් අපි අපේ ටෙක්නිකල් ඔෆිසර් අපි සයිට් එකට යවලා ෆිසිකල් මෙෂර්මන්ට් එකක් අරගෙන ඒ අදාළ පැනල් ප්‍රමාණය කොච්චරද කියලා අපි යාට ලබා දෙනවා. ඊට පස්සේ තමයි ප්‍රොසෙස් එක යන්නේ. ඊටත් අමතරව අපෙන් පැනල්ස් ගත්තටත් පස්සේ අපි යාට ඔන් සයිට් ටෙක්නිකල් සපෝට් එකට අපේ ටෙක්නිකල් ඔෆිසර් අපි සයිට් එකට යවලා ඒ ඉන්න මේසන්ස්ලවත් අපි ට්‍රේන් කරලා දෙනවා. මේක ඇත්තටම ගත්තොත් මේක ප්‍රොඩක්ට් එකක් තමයි අපි විකුණන්නේ. අපේ කෝ පර්පස් එක මැනුෆැක්චරින් ඇන්ඩ් සෙලිං. බට් ඊට අමතරව ඇඩිෂනල් දෙයක් විදිහට අපි ටෙක්නිකල් සපෝට් එකකුත් අපේ කස්ටමර්ස්ලාට අපි ලබා දීලා තියෙනවා. ඒතකොට ඕනම වෙලාවක අපේ හොට්ලයින් එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හෙඩ් ඔෆිස් එක ඔරයන් සිටි එකේ තියෙන්නේ. රයිනෝ හෙඩ් ඔෆිස් එකට ඇවිල්ලා ඕනනම් එතනදිනුත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුනොත් අපේ roofing.lk කියලා showrooms තියෙනවා. වෙන්නප්පුවේ තියෙනවා, නාවල තියෙනවා. ඒ දෙකට ගිහිල්ලත් අපේ පැනල් ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම අපි අවුරුද්දකට සාමාන්‍යයෙන් එක්සිබිෂන්ස් 3-4කට සම්බන්ධ වෙනවා. ඒ එක්සිබිෂන්ස් වලට ආවත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඕනම තොරතුරක් දැනගන්න පුළුවන්. මේ ඔක්කොම දවස් 2-3ක් වගේ කාලයක් ඇතුළත අපිට කරලා දෙන්න පුළුවන්. හොඳයි. ඉතින් අද අපි කතා කරේ RBS සිමෙන්ට් පැනල් ගැන. ඉතින් ඔබට දැන් හොඳ අවබෝධයක් ඇති මොකක්ද මේ ක්‍රියාවලිය සහ කොයිතරම් දුරට විශ්වාසයක් ඔබට මේ කෙරෙහි තබන්නට පුළුවන්ද කියන දේ. ඉතින් ඔබට පුළුවන් මීට අමතරව තවත් ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙමත් නැතිනම් සේවාවක් ලබා ගන්න කෙනෙක් බලාගෙන ඉන්නවා නම් 011210 0221 එහෙමත් නැතිනම් 011210 210.221 කියන දුරකථන අංකයට ඔබට පුළුවන් ඇමතුමක් ලබා දෙන සේවාවක් ලබා ගන්න. එහෙමත් නැතිනම් තවත් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. ඉතින් අපි ජීවිතේ ඕනෑම කෙනෙක් මොනෑම හෝ පියවරක් තියනවා නම් එහෙමත් නැතිනම් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න බලාගෙන ඉන්නවා නම් අපි හැමෝම හරිම තැනකින් හොඳම දේ තමයි අරගන්න බලාපොරොත්තු වෙන්න ඉන්නේ. ඉතින් අන්න ඒ නිසාම තමයි අද අපි මේ සියලුම කාරණා ගැන කතා බහට ලක් කරේ. ඉතින් ඒ වගේම ඉදිකිරීම් ශාස්ත්‍රය පිළිබඳ තවත් ඔබට දැනගන්න ඕනි නම් අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න කියලා ආරාධනා අපි සූදානම් ඔබත් එක්ක මේ වගේම තවත් ඉදිරියට ඉදිකිරීම් ශාස්ත්‍රය ගැන තවත් කරුණු කාරණා ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් අද අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි කියලා කියනවා. ගෞරවයෙන් සමුදෙනවා. ඉතින් ඒ වගේම දිගටම අපිත් එක්ක ආදරෙන් එකතුලා ඉන්න කියලාත් ආරාධනා කරනවා.